You don't have to get up. You can. නැකිట్ලා කතා කරලා. Right, no problem. මේ මං මේ ඔබතුමායි කැමැත්ත. මං ඇත්තටම පෞද්ගලිකව අවුරුදු 30ක මේ වාහන ආනයන කළ අත්දැකීමක් එක්ක ඉන්න. අපි හැමදාම දකින්න ඔබතුමා ටීවී එකේ එහෙම. මම මේ අපේ සංගමයේ 2012 ඉඳන් සභාපති හැටියට කටයුතු කරනවා. ඉතින් අපි ඇත්තටම මේ ගැසට් එක හදද්දී අපි ලොකු මහන්සියක් ගත්තා. මේ ඔබතුමා රාජ්‍ය ඇමතිවරයෙක් වශයෙන් තියෙද්දිත් අපේ මුදල් ඇමති වශයෙන් රවි කරුණානායක මහත්තයා ඉද්දිත් මේක හැදුවේ. මොකද අපිට ඒ කාලේ ලොකු ප්‍රශ්න ගොඩක් තිබුණා. මේ මම දැන් ගැසට් එකක් දුන්නා ඩිප්‍රිසියේෂන් ටේබල් ගැසට් එක. ඒ ගැසට් එකේ තිබුණා ලොකු ඩිප්‍රිසියේෂන් එකක්. එතකොට ඒ කාලේ අපි ගන්න තිබුණ ඩියුටි හදන ක්‍රමයේ තිබුණේ අපි යන්න ඕනේ අපි වාහනයක් ගෙනාපු ඒජන්ට් කෙනෙක් ගිහිල්ලා ඒජන්ට් වැලුවේෂන් එක අරන් ওই ඩිප්‍රිසියේෂන් ටේබල් එකට දීලා ඩිප්‍රිසියේෂන් කරලා ආයි තියනවා කස්ටම් එකේ විදිහක් ඇඩිෂනල් ඒජන්ට් දෙනවා නම් මේ වාහනේ මෙන්න මෙච්චරයි තියෙන ඔප්ෂන්ස් කියලා ඊට ඇඩිෂනල් ඔප්ෂන්ස් සේෆ්ටි ෆීචර්ස් උත් ඒ කියන්නේ එයාර් බෑග් ABS brake ඔක්කොම වලට ඇඩ් කරලා ඒ ඔක්කොමට යෙන් ලක්ෂයක් එහෙම දාලා ගන්නවා. එතකොට කට්ටියක් කරන්නේ ඕෆ් ක්ලාක්ටත් එකතු වෙලා ඕක දාන්න නැතුව රුපියල් සාමාන්‍ය ඒ කාලේ මම කියන්නේ 2014 රුපියල් ලක්ෂයකමාරක් විතර ඩියුටි ගෙවන්න ඕන එක භාගයක් දීලා ගන්න. එතකොට අපි භාගයක් දීලා ගන්න නැති වුනහම ගන්න කෙනා ගත්තම අපෙන් කස්ටමර් ගන්නෙ නැහැ මේක ඔප්ෂන්ස් වලට අඩු වුණා කියන එක පිළිගන්නේ නැහැ. එතකොට මේ ප්‍රශ්න ගොඩකදී අපිට ඇමතුමත් එක්ක සම්බන්ධ වෙලා මේ වැලුවේෂන් ප්‍රශ්නේ අපි මේ ගැසට් එක හදාදී දැන් අද කතා කරුවට මේ බ්‍රෑන්ඩ් නිව් කට්ටියයි මේ අනිත් ඇසෝසියේෂන් අපි ඇමතුමයි බොහොම මහන්සියක් ගත්තා මම දන්නේ කමිටි එකක් හදලා වැලුවේෂන් කමිටි එකෙන් තමයි මේක හැදුවේ මේ ගැසට් එක. මේ ගැසට් එකේ තියෙන්නේ 85 දක්වා කියලා. නෑ ඒක තමයි මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඔය ගැසට් එක ඉස්සෙල්ලාම හදලා එළියට ආවේ ගැසට් නම්බර් එළියන්නේ 1968 ඇලීරක් 11 මැයි 26 ගැසට් එක තමයි ඉස්සෙල්ලාම එළියට. මොන අවුරුද්දද? 2016. 16 ඔව් හරි. මොකද මම මේ හැමදාම ගැසට් ගෙනලා දීලා තියෙන අපේ මේ ડોක්ටර්ට මම ඉදිරිපත් කරුවා. ඒ 2016 ගැසට් එකේ ආවට පස්සේ ඒකට වැලියු බේස් එක ගන්න ලියුමක් ට්‍රෙෂරි ඒවකට හිටු ආටිකල් මහත්තයා එව්වා කස්ටම් එකට වැලියු බේස් එක ගන්න. ඒ බේස් එක ගද්දි කෙරුවේ ඒ ලියුමට තමයි තාම අද වැඩ කරන්නේ වැලියුේෂන් එක. ඒ පළවෙනි ගැසට් එක මම අද ගෙනල්ලා නැහැ. පොඩ්ඩක් චෙක් කරන්න. ඒක 100% තිබුණා ඩිප්‍රිසියේෂන් කියන වචනේ නැතුව මම මේ ඩිප්‍රිසියේෂන් කියන වචනේ පාවිච්චි කරන වැරදි. අපි ගිහිල්ලා කිව්වා මොකද මේ වැලියු එකේ අඩු කරන්න කියලා තියෙන ලෝකල් ටැක්සස් වී අයින් කරන්න කියලා. හැබැයි මේ අපි ගන්නේ වෙබ්සයිට් ප්‍රයිස් එක කියන්නේ ඩීලර් කෙනෙක්ගේ. ඩීලර්ගේ තියෙන ප්‍රොෆිට් එකක්. ඩීලර් ප්‍රොෆිට් එක. ඒ ප්‍රොෆිට් එක බේස් කරලා මේ 115 අඩු කරලා දෙන්න කියලා අපි ඇමතුමා ඉල්ලපුවම තුන්වෙනි මීටින් එකේදී අපි මේ ගැසට් එක අලුත් කෙරුවා ආයේ 185ක් අපිට ගන්න කියලා ඒකත් සලකද්දි ඒක බ්‍රෑන්ඩ් නිව් වැලියු එක. දැන් අදටත් ඇමතුමා මේ බලන්න මේ ડોක්ටර් අද දැන් රේස් කාර් එකක් ලංකාවට එනවා. රේස් කාර් එකේ බ්‍රෑන්ඩ් මොන කාර් එකක්? රේස් Toyota රේස් okay. බ්‍රෑන්ඩ් නිව් වාහනේ ඩියුටි යන්නේ 52යි 80ක් ඩියුටි යද්දි අපි මේ අවුරුදු 3ක් අපි මේ ගණන් අඩුවෙන් ගේන වාහනයටත් අපි ගෙවන 51යි 75ක් ඩියුටි. ඒ කියන්නේ අපේ වාහනේ මේ බ්‍රෑන්ඩ් නිව් 2025 ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ මේ 0 මයිලේජ් කාර් එකටත් අපි ගෙවන 51යි 75ක්. එතනින් එහාට අවුරුදු 3ක් පරණ අපිට ගොඩක් අඩුවෙන් හම්බ වෙන කාර් එකටත් ගෙවන්නේ මේ ගන්න. එතන ඇමතුමාට අපි කිව්වා අපි කැමති සන්තෝෂයි ආණ්ඩුවට එක තැනක ඩියුටි ගෙවන්න. මොකද ලෝකේ තියෙන ඩියුටි වැඩි නිසා මේ ඩියුටි ෆ්ලක්චුේෂන් එකක් આવත් කස්ටම් එකේ ට්‍රාන්සැක්ටඩ් වැලියු එකට මේ යූස් කාර් වලට මොකද මේ ගැට් වැලියුේෂන් එකේ ප්‍රශ්නේ නිසා තමයි ඔය 2013 ගැසට් එක අයින් කෙරුවේ. අයින් කළා ඒකට පොඩ්ඩක් ගැළපෙන විදියට තමයි මේ ගැසට් එක 2016 හැදුවේ. ඒ ගැසට් එක හදුවාට පස්සේ ඇමතුමාට ඕනුණා සියලුම ප්‍රශ්න විසඳන්නේ මේ ඩියුටි එක යුනිට් එක කෙරුවා. එතකොට මේ 2016 ගැසට් එකේ වටිනාකම නැතුවම ගියා. අපිට අවශ්‍යතාවයක් උන්නේ නැහැ. මොකද වැලියුේෂන් එක බේස් උන්නේ නැහැ. එතනින් එහාට ඔබතුමා මේ ගොඩක් දේවල් කියනවා මට වටහා ගන්නත් අමාරුයි. අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා මේ ආරාංශ හැටියට කියන්න. දැන් අපි මෙතන ගන්නේ 115ක් අයින් කරන එකනේ. දැන් ඔබතුමාලා ඒකට ඒක හරිද? දැන් මේගොල්ලෝ කියන්නේ ඒක හරි නෑ. මොකද ඒක මැනිපුලේට් කරන්න පුළුවන්. හරි බ්‍රෑන්ඩ් නිව් වාහනත් 115ක් අඩු කරනවා. ඒක අසාධාරණ නේද? ඔබතුමා කියන්නේ මොකද්ද? ඒක සාධාරණද අසාධාරණ? මොකද එහෙම යන්න ඕනේ වෙනස් කරන්න ඕනේ. එහෙම ගන්නවා නම් මේ ડોක්ටර් අපි ගන්න ඕනේ වැලියු බේස් එකෙන් හදන්න ඕනේ. එහෙම නම් 115. ඒක වැලියු බේස් එක කියලා ඔබතුමා අදහස් කරන්නේ කුමක්ද? දැන් අපි ගන්නේ වෙබ්සයිට් වැලියු එකනේ. වෙබ්සයිට් ඒක නෙවෙයිද හරි වැලියු බේස්? නෑ ඒ වැලියු බේස් එක ගාදී ප්‍රොෆිට් ඔක්කොම තියෙන නිසා ඒ 15 අපිට දෙන එක සාධාරණයි කියලා කියන්නේ ඒක ඩිප්‍රිසියේෂන් එකක් නෙමෙයි. වැලියු එක ගාදී කන්සිඩර් කරද්දී වැලියු එක සමානයි. එහෙමනම් ඇයි අපිට මේක ඩිප්‍රිසියේෂන් එකක් කියලා අපිට මේ රිපෝට් එකේ තියෙන්නේ? නෑ
ඒ වැරදි වචනයක්. ඇත්තට මේ ගැසට් Doctor, can I interview first? just 1 minute, right? You get your chance. ඔව් ගැසට් එක මේක අපි අලුත් කරන්න ඕනේ මේ 2010 දැන් මොකද ඊට පස්සේ ප්‍රශ්න චූටි දැන් මම පැහැදිලිවම පොඩ්ඩක් මූලික දේ කියන්න ඕනේ අපිට ඒකදී ආව අපිට 1000cc වාහනවල ආණ්ඩුවේ ඩියුටි අඩු නිසා 2018 ඇමතුමාම හැදුවා ලක්ෂරි ටැක්ස් එක වැලියු බේස් එකට ආයේ ආව 2018 දී අපිට ඊට පස්සේ ට්‍රෙෂෝල්ඩ් එකක් දාලා වැලියු එක ගන්න. එතෙන්දී එතකොට මම දැන් කියන්නේ මේ ડોක්ටර් මේක අපිට අලුත් කළ යුතුයි. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ බේස් එක ගන්න එක තමයි අපි අලුත් කරන්න ඕනේ. අන්න එතනයි තියෙන්නේ. මේ 115 මේ ප්‍රශ්නේ වැලියු එක ගන්න එක. එහෙම නැත්නම් ඒක මොන හරි විකල්පයක් අපි සාකච්ඡා කරලා හදන්නේ මේ කතා කරන. හැබැයි අපි ගන්නේ දැන් මේ 15 කියන එක බ්‍රෑන්ඩ් නිව් වැලියු එකම තමයි. ඇත්තට. දැන් පොඩ්ඩක් හරි. දැන් මෙතන ගැටලු කිහිපයක් මම හඳුනාගත්තා. එකක් තමයි මෙතුමා කියන්නේ මේක ඩිප්‍රිසියේෂන් එකක් නෙමෙයි. මේ 115 කියන්නේ ඩිප්‍රිසියේෂන් නෙමෙයි. මේ 115 අඩු කරන්නේ අර ඒජන්ට් තියෙන යම් කිසි ප්‍රොෆිට් එක අදාළව ඒ කට්ටියට යම් කිසි ඩිස්කවුන්ට් එකක් හරි මොනවා හරි ලැබෙනවා ඇති බල්ක් ගන්න නිසා ඒජන්ට් හැටියට ඒ නිසා ඒකට 115 මේ ලඝු කරන්න කියලාද ඔබතුමා කියන්නේ ඒකද කියන්නේ ඒකද කියන්නේ ඒකයි කියන්නේ හරි එතකොට මෙතන ලොකු වෙනසක් තියෙනවා මේක නෝට් කරගන්න ඩිප්‍රිසියේෂන් කියන්නේ එකක් ඕගොල්ලෝ කියනවා නම් ඒජන්ට් ලැබෙනවා කියලා මොකක් හරි ස්පෙෂල් කන්සෙෂන් එකක්. ඒක 115ක් කියලා යම් කිසි විදියකට උපකල්පනය කරලා ඒ 115 අඩු කරනවා කියන එක දෙකක්. ඔව්. හරි අපි මේකට ක්ලියර් වෙන්න ඕන. අපි මොකද්ද මේකේ ලොජික් එක කියලා. ඔව් ඊළඟ කාරණේ හරි එතකොට එච්චරයිනේ කාරණේ තමයි. තව කාරණයක් තියෙනවා කියන්නේ අපි අවුරුදු 3ක් පරණ වාහන අපිට ගේන්න දෙනවා. ඔය වාහනවල මිල ඔය කියන ඩිප්‍රිසියේෂන් 15% අපි ඩිප්‍රිසියේෂන් කියලා හිතමු ඔය වැලියු එකට වැඩිය අඩුයි. අපි ගොඩක් වාහන බැලන්ස් එකදී අපි වැඩිපුර සමහරක් වෙලාවට අලුත් වාහන එන්න පුළුවන්. පරණ වාහනත් එන්න පුළුවන්. ආණ්ඩුවට රෙවෙනියු ලොස් එකක් එන්නේ නැහැ. මොකද අපි මේ අපි දැන් ලොරි ගේද්දී ලොරි වල අවුරුදු 10ක් ගේන්න පුළුවන් ෆ්‍රීස් ට්‍රක්. 75%කින් මිල අඩුයි. හැබැයි අපි 100% බදු ගෙවනවා ලොරි වල. 100 නෙවෙයි 85%. 85%ක වැලියු එකට වද්ද ගෙවනවා. එතකොට වැලියුේෂන් එක. එතකොට මේ ඔක්කොම සලකන්න ඕනේ එහෙමනම් මේ ලොස්ද නැද්ද බලන්න. එහෙමනම් අපි මේ පරණ වාහන ගන්න එකේදී ඒ රටවල් වල අඩු වෙන එකයි වැඩි වෙන එකයි. අනිත් එක අපි කියන්නේ තා චූටි දැන් මම මෙතන කියනවා බ්‍රෑන්ඩ් නිව් කට්ටියකද යූස් වාහන ගෙනල්ලා තමන්ගේ මාකට් එක හානි කරන්න හොඳයි. මොකද එක එක්කෙනාගේ බිස්නස් එනේනමනේ තියෙන්නේ. ඒක අපිට අදාළ නැහැ. ඒක ඕගොල්ලෝ වෙනම ඇසෝසියේෂන් සැටියට බේරගන්න.